තෙරුවන් සරණයි පින්වත්නි. අද මේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ නිවන් දකින්නවා කියන අර්ථය පිළිබඳව. පින්වත්නි, මේ නිවන් දකින්නවා කියන්නේ මොකක්ද කියන එක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක දකින්නවා කියන එක තමයි පේන්නේ. දකින්නවා කියන එකේදී ඒ අර්ථයෙන් ඔබ නිකන් හිතලා බලන්න පේන්න ඕනේ. එතකොට මේ නිවන් දකින්නවා කියන එක දැකපු කෙනෙක් ඉන්නවද? ඔය මහා ලෝකෝට චීවර දාගෙන අර කම්මට්ටාචාර්ය මේ කම්මට්ටානාචාර්ය ඔය කී ඉන්න ගොඩක් පිරිස ඩිග්‍රී ගහගෙන උපාධි දාගෙන ඉන්නවනේ. දැන් මේ නිවන් දකින්නේ කොහොමද? මේ ගැන විග්‍රහයක් මට කරලා දෙන්නකෝ. ඒ ඉන්න අය කවුරු හරි කොහොමද දකින්නේ මේ නිවන්? බුදුරජාණන් වහන්සේ නිකන් දේවල් දේශනා කරන්නේ නැහැ. උත්තම පුරුෂ රත්නයක්. උත්තම පුරුෂ රත්නය බුදුරජාණන් වහන්සේ දෙවි බමුන්ගේ වැඳුම් ලැබපු උත්තමයන් වහන්සේ, අති ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ කෙනෙක්. එතකොට උන්වහන්සේ දේශනා කරන නිවන් දකින්න. එතකොට මේ නිවන් දකින්නේ කොහොමද? මොකද්ද මේ නිවන් දකින්නවා කියන්නේ? මේක අපි පැහැදිලි කරගන්න ඕනේ පින්වත්නි. මේ නිර්මල බුද්ධ වචනේ අපි පැහැදිලි කරගන්න ඕනේ. ඔබට කොයි පන්සලේද ඇහිලා තියෙන්නේ? කොයි සේනාසනේද? කොයි කොතනද ඇහිලා තියෙන්නේ කියන නිවන් දකින්නවා කියන අර්ථය පැහැදිලි කරන දෙන්න තැන. හැබැයි හොඳට මතක තියාගන්න පින්වත්නි, මම කෙලින් කතා කරන කෙලින් කියනවා. මට පත පොතේ දැනුම නැහැ. පොත්වල ඕන දෙයක් ලියයි. ඕන කෙනෙකුට ඕන දෙයක් ලියයි. අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් හොඳට මතක තියාගන්න පින්වත්නි, නිවන් මාර්ගය කියන්නේ 아무තු දෙයක්. නිවන් මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මත පදනම් වෙච්ච දෙයක්. එහෙනම් ඒකට සම්මා දිට්ඨියෙන් යුතුව, සම්මා සංකප්පෙන් යුතුව, සම්මා වාචායෙන් යුතුව, සම්මා සතියෙන් යුතුව ප්‍රධාන වශයෙන් වැඩ කරන්න ඕනේ. අනිත් ටික වැඩේ කොහොමද? එතකොට පින්වත්නි, මේ නිවන් කියන්නේ මොකද්ද? පින්වත්නි, හොඳට මතක තියාගන්න මේ කියන කාරණේ. නිවන් කියන්නේ නිවුණා කියන තැන. දකින්නවා කියන්නේ මොකද්ද? ඒ නිවුණ එක තමන් දැනගන්න එක. නිවුණා කියන එක තමන් දැනගන්න එක තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. වෙන එකක් නෙවෙයි, කතන්දරයක් නෙවෙයි. එදා බුද්ධ භාෂිතයට අනුව උන්වහන්සේ දේශනා කරපු දේ අද අපිට ප්‍රඥාවන්තව ඉන්න, බුද්ධිමතුන් ඉන්නවා. මේවා තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා. නමුත් තේරුම් ගන්න උත්සාහයක් නැහැ. ඒකට ව්‍යායාමයක් නැහැ. ඒකට වෙරවීර්යයක් නැහැ. ඒ හින්දා මේක ආවරණය වෙලා තියෙන, මේ මාර්ගඵල ආවරණය වෙලා තියෙන්නේ. පින්වත්නි, නිවෙන්නේ කොහෙද? ඒකත් කියලා දෙන්න බෑනේ. රාගෙන්, දේශෙන්, මෝහයෙන් මේ සිත ඇවිලෙනවා. මේ සිත දැවෙනවා.
මේ සිත පිච්චෙනවා. සිත විතරක්ද පින්වත්නි? සිතේ සිතිවිල්ල හටගද්දී රාග සිතිවිල්ල හටගන්නකොට මේ ශරීරයම පිච්චෙනවා දැවෙනවා. දේශය හටගත්තේ මේ ශරීරයම දැවෙනවා පිච්චෙනවා. මෝහය නිසා ඇතිවන ඊර්ෂ්‍යා, ක්‍රෝධය, වෛරය, මද, මානය මේ වගේ දහසක් කෙලෙස් නිසා සිතිලි වශයෙන් මේවා හටගන්නේ මේ සිතේ. ඒක නිසා මේ ශරීරය පිච්චෙනවා. ඇයි ශරීරය පිච්චෙන්නේ පින්වත්නි? ලේ ධාතුවත් එක්ක තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. ලේ ධාතුව සිතවිල්ලේ ප්‍රවණතාවට අනුව මේ ශරීරය ගමන් කරනවා. ගමන් කරද්දී ඒ සිතවිල්ලේ තියෙන ප්‍රබලතාවය අනුව ලේ ධාරිතාව අඩු වැඩි වීම සිද්ධ වෙනවා. අන්න ඒ අනුව මේ ශරීරය දැවෙන, පිච්චෙන, තැවෙන, ගිනිගෙන දඟලන ස්වභාවය පින්වත්නි අඩු වැඩි වෙනවා. මේක අපි තේරුම් ගන්න ඕනේ පින්වත්නි. එතකොට මෙන්න මේ සිතේ ඇවිලෙන, පිච්චෙන, දැවෙන, තැවෙන, ගිනිගෙන දඟලන සිත රාග, ද්වේෂ, මෝහයෙන් නිදහස් වෙද්දී මේක නිවෙන්නපත් වෙනවා පින්වත්නි. හිතේ සිතුවිලි තැන්පත් වෙන්න පටන් ගන්නවා. සාර ධර්ම, ගුණ ධර්ම, සිරිත් විරිත් සමග ලෝතුරු තථාගත ධර්මයේ මේ හදවත තුල නිර්වාණය වෙන්න පටන් ගන්නවා. මේ නිර්මාණ වෙන්න පටන් ගද්දී තමන්ට දැනෙන්න ගන්නවා මගේ තුල රාගය නැහැ. මා තුල ද්වේෂය නැහැ, මා තුල ක්‍රෝධය නැහැ, ඊර්ෂ්‍යාව නැහැ, පරිගැනීම නැහැ, වෛරය නැහැ. මෙන්න මේ කෙලෙස්යන් තමන් දකින්න ගන්නවා. මේව දැකගෙන යනවා. මං අනුන්ට ඊර්ෂ්‍යා කරන්න, මං අනුන්ට වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ, මං අනුන් කොටවන්නේ, අනුන්ට තාඩන පීඩ කරන්නේ, හිංසා කරන්නේ, අනුන්ක නොමට යන නොමගට යවන කටයුතු කරන්නේ කියලා. මේක දකිනවා. මේ දකින්නේ මොකක්ද කියන්නේ? මේ දකින්න එකට තමයි පින්වත්නි නිවන් දකින්නවා කියලා කියන්නේ. මොකද්ද නිවන් දකින්නවා කියන්නේ? මේ සිතේ ඇවිලෙන, දැවෙන, පිච්චෙන ස්වභාවයේ ඉවත් වෙලා මේ සිතේ මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා, දයා, අනුකම්ප, ආදරය, ස්නේහ මේවා දාන්න ගන්නවා. දාන් දෙන්න, පින්කම් කරන්න, අනුන්ට උපකාර කරන, අනුන්ට උදව් කරන්න, අනුන්ට සහායක දෙන, අනුන්ට ධර්ම දේශනා කරන, අනුන් යහපත් මාර්ගයට පොළඹවන්න, වරදින් ගලවන්න. මෙන්න මේව වර්ධනය වෙදි මේ ටික දකිනවා. මගේ හිත තිබුණේ කොහොමද? බුරා ගිනි ඇවිලෙමින් මේ සිත තිබ්බේ. මේක නිවුණා. දැන් මා තුළ තියෙන්නේ උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධර්මයට ගෞරවය. අන්‍යයන් කෙරෙහි අනුකම්පාව, දයාව, කරුණාව, ස්නේහය, ආදරය, මිත්‍රත්වය. මෙන්න මේ කතාවට කියනවා පින්වත්නි නිවන් දකින්නවා. මේ විදියටයි නිවන දකින්නේ. එහෙම නැතුව මට අභියෝග කරන්න ඕන කෙනෙක් අපි කරන නිවන් දකින විදිය මට පැහැදිලි කරන්න අභියෝග කරන ඕන කෙනෙක්. නිවන දකින්නවා කියන්නේ තමන්ගේ හිතේ ඇවිලෙන රාග දෝෂයන් වලින් මිදිලා ඒ සිත
සංසාරයෙන් ගැලවෙන තැනට ප්‍රගුණ වෙන හැටි දකින එකට කියනවා නිවන් දකිනවා කියලා. ඕකයි පින්වත්නි ඇත්ත. මම ප්‍රඥෙක් නෙවෙයි. මම උගත් මිනිසෙක් නෙවෙයි. මම බුද්ධිමතෙකුත් නෙවෙයි. මම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුත් නෙවෙයි. මේ කුණු කය පොළොවට පස්සල මං චූටිම මිනිහෙක් විතරයි. මා දේශනා කරන්නේ මගේ අවබෝධය පමණයි. පොතපතේ දෙන්නේ. ඔබට ගන්න ඕන නම් ගන්න. තේරුණා ලයික් කරන්න කමෙන්ට් කරන්න. තේරුවන් සරණයි. මම මෑටිකුටියේ උපාසකම තමයි පින්වත්නි. තේරුවන් සරණයි.